Hi guys, welcome back to Elegant Iris thing. අද අපි ඇවිල්ලා ඉන්නේ නිව්බර්ග් ඇල්ල the Tea Factory Resort එකට. Welcome to Newburgh Gala, the Tea Factory Resort. Before this property like a tea factory in 1903 is founded. The founder is George Thompson. So now we will convert this property like a hotel. So now the Tea Factory Resort. We have 5 outlets. In 1903 is our main restaurant and our a la carte restaurant is Eastern Valley and our bar is George Thompson. You can see our nature looks like Adams Peak and Nine Arch nearby our hotel. So please be enjoy our stay with us. Thank you so much. මේ තියෙන්නේ අපේ room එක. ඉතින් room එකට ආපු ගමන් මේ පැත්තේ table එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට cupboards. මෙතන ඔයාලට බඩු දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා water bottles. ඊට පස්සේ අපිට tea coffee හදාගන්න තියෙනවා. ඉතින් මම ඔයාලට අරලම් පෙන්නන්න. මේක හරියම ලස්සන විදියට තියෙනවනේ. මෙතන ටී කොෆි හදාගන්න අවශ්‍ය හැම ෆැසිලිටි එකක්ම තියෙනවා. ඊට පස්සේ අපිට බාත්රූම් තියෙනවා, රිපර්ස් තියෙනවා. ඊට පස්සේ එතන හාඩි ගියාම අපිට ටීවී එක තියෙනවා. මෙතන ෂෙයාර්ස් දෙකක් තියෙනවා. මෙන්න මෙතන තමයි බෙඩ් එක තියෙන්නේ. ඊට කලින් අපි ඔයාලට පෙන්නනවා වොෂ්රූම් එක. මුලින්ම යමු අපි වොෂ්රූම් එක බලන්න. මෙතන වොෂ් බේසින් එක තියෙනවා. ඊට පස්සේ කොමඩ් එක, ටවල්ස් තියෙනවා. අර විදියට මෙනම තමයි ෂවර් ඒරියා එක තියෙන්නේ. මෙතන තියෙනවා අපිට බාත් ටබ් එකක්. ඔයාලට ඇත්තටම ටී ෆැක්ටරි එකක ඉන්නේ කියලා හිතාගන්න බැරි තරම්ම ලක්ෂරි විදියකට තියෙන්නේ. අපේ පස්සේ නම් ඉතින් ගිය ගමන් මැදට පැන්න. දැන් අපි බලමුකෝ අපේ රූම් එකට තියෙන view එක. අපේ රූම් එකට තියෙන view එක නම් මාර්බ ලස්සනයි බලන්නකෝ. ඔගොල්ලෝ ඇල්ලට ආවොත් කියන්නේ කිසිම ඩිස්ටර්බන්ස් එකක් එහෙම නැත්නම් කිසිම බාධාවක් නැතුව ඔයගලන්ට ලස්සනට ඇල්ල ගැප් එක බලන්න පුළුවන් එකම තැන. ඉතින් මේක මාරම ලොකේෂන් එකක තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් ඈතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ලිටල් අඩම්ස් පීක් ඒකට ඇල්ල රොක් ඒවත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ පේන view එක තමයි පේන්නේ. මාරම ලස්සනයි. මම ඔයාලට කිව්වනේ ටී ෆැක්ටරි එකක් කියලා. ඒ නිසා ඉතින් මේක sound proof නෑ. ඒ නිසා යාළුවා අපිට මේ වගේ earbuds දීලා තියෙනවා. මේක one time use. අපි දැන් ඉන්නේ අලාකාට් රෙස්ටෝරන්ට් එකේ. ඉතින් මෙයාලගේ බුෆේ නැති දවසට මේ අලාකාට් රෙස්ටෝරන්ට් එකෙන් ඔයාලට ඕඩර් කරලා ගන්න පුළුවන් ලන්ච් එක, ඩිනර් එක ඕන එකක්. හැබැයි බුෆේ තියෙන දවසට බුෆේ එක යන්නේ. ඉතින් අද අපි ආපු දවස ලන්ච් එකට බුෆේ එකක් නෑ. ඉතින් ඒ නිසා අපි හිතුවා අලාකාට් රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා ඕඩර් එකක් දාන්න. අපි ඕඩර් කරලා දැන් කෑම කෙනකන් තමයි ඉන්නේ. ඊස්ටර්න් වැලි කියන්නේ ඉතින් මෙයාලගේ අලාකාට් රෙස්ටෝරන්ට් එක. අපි මෙතනින් එක්ස්ට්‍රා බෙවරේජස් උත් ඕඩර් කරා. මේ තියෙන්නේ කළුද දොල් දාලා හදපු මොක්ටේල් එකක්. ඒ වගේ එකක් නම් ඇත්තටම අපි try කරේ first time. මේකේ තිබුණ වෙනස්ම විදිහේ taste එකක්. මුලින්ම අපි ගත්තේ සීසර් සලාඩ් එකක්. මෙතන කෑම් වලටත් වඩා හිතට අල්ලන්නේ එතනට තියෙන view එක. මොකද මේ රෙස්ටෝරන්ට් එකට මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලට ඉතින් ස්ටේ එකක්ම ඉන්න ඕනේ නැහැ. ඔයාලා ඇල්ල පැත්තේ එනවා නම් ඔයාලට මේ නිව්බර්ග් ඇල්ල හොටෙල් එකට ඇවිල්ලා මේ රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා කෑම අර ගන්න පුළුවන්. මම ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්නම්කෝ මෙයාලගේ තියෙන කැෆේ එක, එතකොට බාර් එක ඒවත්. ඔන්න දැන් අපේ මේන්ස් ටිකක් ආවා. අපි මේන්ස් වලට ගත්ත පීට්සා එකයි සීෆුඩ් පාස්තා එක. මම ඕඩර් කරපු චිකන් පීසා එක. මේ පෙනුම නම් මාරම කලර්ෆුල් නේ. කාලම් බල. One eternity later. දැන් අපිත් එක්ක යමු මම මේ රිසෝට් එකේ ආසම තැනට. ඒ තමයි මේ ඩෙක් එක. මෙතන view එකට කියන්න වචන නැහැ. view එක නම් ඒ තරම්ම ලස්සනයි. ඔයාටම පේනවනේ ඇල්ල ගැප් එක මෙතනට කොච්චර ලස්සනට පේනවද කියලා. මෙතන ලස්සන නිසාම අපි හිතුවා හයිටි එකක් රේන්ජ් කරගන්න.
මෙයාලගේ තියෙනවා කැෆේ එකක් 3 ටිප්ස් කියලා. ඉතින් අපි හිතුවා ඒ කැෆේ එකේ මෙයාට කියලා හයි ටී එකක් arrange කරගන්න. ඒකත් ඉතින් මෙයාලගේ ඩෙක් එකේ හිතන්නකො සන්සෙට් ටයිම් එක මේ වගේ තැනක ඉඳගෙන හයි ටිකක් ගන්නවා කියන්නේ මොන වගේ ෆීලිං එකක්ද කියලා. අපි දෙන්න ඉතින් chat එකක් දාන ගමන් මෙතන ඩෙක් එකට වෙලා හොඳට හයි ටී එක enjoy කරා. 3 hours later. අපි දැන් යනවා ඩිනර් අරගන්න. රෙස්ටෝරන්ට් එකට. ඉතින් ඩිනර් එකට යන්න කලින් අපි හිතුවා මෙයාලගේ පායක පැත්තේ පොඩි රවුමක් දාන්න. ජෝර්ජ් තොම්සන් කියන්නේ මෙයාලගේ පායක. ඉතින් එතනට ගිහින් අපි කොක්ටේල් එකක් බොන්නම හිතන් ගියේ නෑ. හැබැයි එතන මැච් එකක් දාලා තිබ්බ නිසා ඉතින් අපේ පසීව නම් එතනින් ගන්න හම්බුන්නේ නෑ. මොකද FIFA ෆයිනල් දවස්වල තමයි අපි මේ රිසෝට් එකට ගියේ. ඊළඟට ඉතින් අපේ පස්සී මෙතනින් ඕඩර් කරා GNT කියලා මෙයාලගේ ස්පෙෂල් කොක්ටේල් එකක්. දැන් ඉතින් මේක හැදෙන ගමන් තමයි තියෙන්නේ. ඔයාලා දන්නවනේ ඉතින් ඇල්ල කියන්නේ chill vibe එකක් තියෙන පැත්තක් කියලා. ඉතින් ඒ නිසා මේ වගේ තැනකට ආවොත් ඔයාලට හොඳට chill එකේ ඉන්න පුළුවන්. එහෙනම් දැන් අපිත් එක්ක යමු ඩිනර් එක අරගන්න 1903 කියන්නේ මෙයාලගේ මේන් රෙස්ටෝරන්ට් එක. ඉතින් මේකේ තමයි මෙයාලගේ බුෆේස් ඔක්කොම සර්ව් කරන්නේ. එහෙනම් දැන් බලමුකෝ ඩිනර් බුෆේ එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන ශ්‍රී ලංකන් කෝන් එක මෙතන රෙඩ් රයිස්, ඊට පස්සේ ඩෙවල් චිකන්, ඊට පස්සේ තර හපැද තියෙනවා ෆිෂ් රෙඩ් කරි එකක්. හොඳම දේ තමයි ඉතින් වෙජිටේරියන් අයට වෙනම වෙජිටේරියන් කෝන් එකක් තියෙනවා. ඒ නිසා ඉතින් වෙජිටේරියන් කෙනෙක් ආවත් බය නැතුව මේ බුෆේ එකට එන්න පුළුවන්. ඊළඟට ඉතින් මෙතන තියෙනවා ස්ට්‍රීම් වයිට් රයිස්, ටවර් චිකන් ෆ්‍රයිඩ් රයිස්. ඊට පස්සේ ඉතින් මෙතන තිබුණා වෙනස් විදියට හදපු බීෆ්, චිකන්, ෆිෂ්. තව ඉතින් ලයිව් පාස්තා කෝන් එකකුත් තියෙනවා. ඔයාලා ආස විදියට පාස්තා එකක් හදාගෙන කන්න. එහෙනම් ළමයි අපි ඊළඟට බලමු ඩිසර්ට්ස් කෝන් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙතන කේක්ස් වර්ග, මූස්, පුඩින්, රස කෑම ජාති ගොඩයි. තව ඉතින් ඔයාලා කැමති නම් මෙතනින් ටී එකක් හදාගෙන බොන්නත් පුළුවන්. අපි දෙන්න ඉතින් ඉක්මනට ඩිනර් එක අරගත්තා. ඒ ඇයි කියලා බලන්න ඉතින් ඔහොම ඉන්නකෝ. මං ඔයාලට කලින් කිව්වේ ඉතින් අපි ඩිනර් එක ඉක්මනට අරගත්ත කියලා. මොකද ඉතින් අපි දෙන්නට ඕනේ මේ බොන්ෆයර් එක ළඟට වෙලා පොඩ්ඩක් chat එකක් දාගෙන ටික වෙලාවක් ඉන්න. මේ තියෙන ඊළඟ දවසේ උදේ. අපේ පස්සේ ඉතින් උදේම හැරිලා ගියා බයිසිකල් රයිඩ් එකක්. ඇල්ලේ ඇවිල්ලා මේ වගේ උදේම සයිකලින් රයිඩ් එකක් ගිහිල්ලා තියෙනවද ඔයාලා කවදා හරි? මේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඩික් වගේ සාම මේ පාරවල කැඩිලා තියෙන්නේ. මේ පැත්තට ගොඩක් හානි වෙලා තියෙනවා ඩික් එක ආවට පස්සේ. ඒ මොන දේ වුණත් ඉතින් මේ පැත්තේ තියෙන වෙනමම ලස්සනක්. ඔයාලටම පේනවදින වීඩියෝ එකෙන් කොච්චර ලස්සනයිද කියලා. අපේ පස්සේ මේ යන්නේ කොම්බුකාර ඇල්ල බලන්න. හොටෙල් එකේ ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 8ක වගේ දුරින් තමයි මේ ඇල්ල තියෙන්නේ. මේ තමයි කොම්බුකාර ඇල්ල. ඔයාලට ඉතින් මෙතනින් නාන්නත් පුළුවන්. පේනවනේ වතුර කොච්චර ක්ලියර්ද කියලා. මේ ඉන්නේ නිව්බර්ග් ගැල හොටෙල් එකේ නැචරලිස්ට්. එයා එක්ක තමයි ඉතින් අපේ පස්සේ මේ කොම්බුකාර ඇල්ල බලන්න ගියේ. ඔයාලට ඉතින් අමුතුවෙන්ම කියන්න දෙයක් නෑනේ. අපි දෙන්න හොටෙල් එකකට ගියොත් ඒ හොටෙල් එකේ ගන්න පුළුවන් හැම එක්ස්පීරියන්ස් එකක්ම අරගන්නවා. දැන් අපි මේ යන්නේ 9 ආච් බ්‍රිජ් එක බලන්න. අපි කිව්වට ඉතින් මං ගියේ නෑ පස්සේ විතරයි ගියේ. හොටෙල් එකේ ඉඳන් පයින් යන දුර තමයි 9 ආච් බ්‍රිජ් එක තියෙන්නේ. ඔන්න ඉතින් ඔයාලා උදේ 9:45 වෙද්දී මෙතනට ආවොත් ඔයාලට කෝච්චිය යනවා බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඉතින් ලස්සන ෆොටෝස් වීඩියෝස් අරගන්නත් පුළුවන්. අපි ගිය දවසෙත් ගොඩ දෙනෙක් මෙතනට ඇවිල්ලා හිටියා. ඔන්න ඉතින් හොඳට මතක තියාගන්න ඔයාලට කෝච්චිය බලන්න ඕන නම් උදේ 9:45 වෙද්දී මෙතනට එන්න ඕන. මේ සතාය කෙලවලින් විතරමයි කූඩු හදන්නේ. අර ඩෙබ්‍රිස් කෑලි පොතු කෑලි මොකුත් මේ හදලා තියෙන මේ කූඩු ඔයා කියන්නේ කෙලවලින් හදලා තියෙනවද? කෙලවලින් විතරමයි හදන්නේ. සහ මේවාට මාර ඉකොනොමිකල් වටිනාකමක් තියෙනවා චයිනීස් සහ ඊස්ටර්න් ඒෂියා වල. දැන් අපි යමු day 2 එකේ ලන්ච් එක අරගන්න. අද තියෙන බුෆේ එකක්.
බුෆේ එකෙත් ශ්‍රී ලංකන් කෝන එකක් ඊට පස්සේ සූප් සැලඩ්ස් ඉතින් මේ හැම දේම තියෙනවා. ඔයාලා ඉතින් බුෆේ එකේ තිබුණ හැම එකක්ම පෙන්වන්න ගියොත් වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. ඒ නිසා ඉතින් මම ටිකක් ඔයාලට පෙන්වන්නම් අයිඩියා එකක් ගන්න. කලින් වගේම ඉතින් මෙතන පාස්තා එකක් ඊට පස්සේ බීෆ්, චිකන්, සීෆුඩ්. එහෙනම් දැන් අපිත් එක්ක යමු මේ රිසෝට් එකේ තියෙන තව ස්පෙෂල් දෙයක් බලන්න. මේ තර්ඩ් ෆ්ලෝර් එකේ තියෙන ස්කයි ලවුන්ජ් එක. අපි ෆස් ෆ්ලෝ එකේ තියෙන බිලියඩ් රූම් එකට. ආව් මෙතන කැරම් ප්ලේ කරන්නත් පුළුවන් ඔබ. කොණ්ඩ මෙතන ඊළඟට ඉතින් දැන් බලමු අපි තුන්වෙනි දවසේ ගත්ත බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකේ මොනවද තිබුණේ කියලා. දවස් දෙකකට පස්සේ ඉතින් අකමැත්තෙන් වුණත් අද හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා යන්න වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් හොටෙල්ස් වලට ගියාම මගේ ෆේවරිට්ම බුෆේ එක තමයි බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. මොකද ඉතින් බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකේ මම ආස කරන જાති ගොඩක් තියෙනවා. බ්‍රෙක්ෆස්ට් එක නම් පෑන්කේක් වොෆල්ස් ඊට පස්සේ එග් ලයිව් ස්ටේෂන් එකක් පොපර් ස්ටේෂන් එකක් මේ වගේ ඉතින් ගොඩාක් දේවල් තිබුණා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකන් කෝන් එකේ මිල්ක් රයිස් කව්පී තව ස්වීට් පොටැටෝ ළමයි මෙතන තිබුණ චිකන් කරි එක නම් මාරම රසයි. මේ රෙස්ටොරන්ට් එකේ ඉතින් ඉන්ඩෝර් වගේම අවුට්ඩෝර් සීටින් ඒරියා එකකුත් තියෙනවා. ඔයාලා කැමති තැනක ඉඳගෙන බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න පුළුවන්. ඉතින් ළමයි මේ රිසෝට් එකට යන හැම කෙනෙක්ටම මෙයාලගේ ටී ෆැක්ටරි ටූර් එකකට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඒකට එක්ස්ට්‍රා චාර්ජ් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉතින් සෙෂන්ස් 3ක් විතර දවසකට තියෙනවා. ඔයාලට කැමති එකට ජොයින් වෙන්න පුළුවන්. අපිත් ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවරලා එකට ජොයින් වුණා. දැන් අපි මේ යන්නේ තේදලු නෙලන්න. ඔයාලා ඉතින් තේදලු නෙලලා ඊට පස්සේ ටී ෆැක්ටරි එකට අරගෙන යන්න තමයි තියෙන්නේ. Tea planter started by Scottish planter. His name is Mr. George Thompson. First he planted 19 acres small tea land. He started black tea manufacture 1903. After 6 years that small tea factories burned. And again he rebuilt tea factory. Now we are using that tea factory for tea factory hotel, the same structure. ඉතින් ඕල් ටී ෆැක්ටරි එකක් අරගෙන ඒක තමයි මෙයාලා රෙනොවේට් කරලා තියෙන්නේ මේ වගේ ලක්ෂරි රිසෝට් එකක් විදියට. අපි දෙන්නට නම් ඉතින් මේ තේදලු කරන වැඩේ හරිම ඉන්ට්‍රෙස්ටිං. ඒ නිසා ඉතින් අපි දෙන්න හරිම ආසාවෙන් ඒක කරා. ඊළඟට ඉතින් මේ විදියට තමයි ටී ෆැක්ටරි විසිට් එක පටන් ගන්න. After Greenleaf distributed the tea factory, we are taking samples. Each bags and each boxes we are taking small samples, and that sample we are mixed and taking 100 grams small sample we are separated 3 categories. First good leaf means 2 leaf and bud or 3 leaf and bud or any single leaf young leaf. Withered leaf, this yesterday leaf, now withered. Now we can start manufacturing. ඉතින් ළමයි ඔය විදිහට අපේ ටී ෆැක්ටරි එකේ හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් අරගත්තා.
මේ රිසෝට් එකේ ඉතින් කාලෙන් කාලට ඔෆර්ස් එහෙම යන ඔයාලට වෙබ්සයිට් එකට ගියොත් බලාගන්න පුළුවන්. මං එයාලගේ වෙබ්සයිට් එකේ link එක, contact numbers ඔක්කොම description box එකේ දාලා තියන්න. Dipper is very light and it slowly comes to the leaf size is small. Dipper color is dark and taste also very strong. ඉතින් ළමයි ඔය වගේ එක්ස්පීරියන්ස් එකක් තමයි අපි නිව්බර්ග් ගාලා The Tea Factory Resort එකේ අරගත්තේ. ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. bye bye. අලුත් වීඩියෝ එකක් හම්බෙමු.